Hi guys, ඉතින් කොහොමද? මෙහාට නම් උදේ ඉඳන්ම වැස්ස. පොඩි වැස්සක් වුණත් පාන්දර ඉඳන්ම වහිනවා. ඇඳුමක්වත් පීලෙන දාන්න විදිහක් නැහැ. බලන්නකෝ. මේ ඉස්සරහ තියෙන මොකක්ද දන්නවද? මැහැවගනි වත්තක්. තනිකර හිටවලා තියෙන්නේ මැහැවගනි. අපේ නන් නෙවෙයි. මේ තියෙන්නේ අපේ පොඩි මිදුල. පොඩි මල් පාත්තියක් තියෙනවා. ඉස්සර නම් ඊට වැඩිය තිබුණා බලන්නකෝ මෙතන ලොකුවට නැහැ. මම මෙතන අලුතෙන් දෙළුම් පැල දෙකක් හිටෙව්වා. මෙතන ඉස්සර මාර ලස්සනයි. මේ විත්තියත් එක්කම මම මේ කාගේවත් අඩුපාඩුවක් කියනව නෙවෙයි. අවුව වැටෙන එක අඩු වුණා. ඊට පස්සේ තිබුණ මල් පැල ඔක්කොම කනාසු වුණා. මොනවා කරන්නද නේ? දැන් අපේ මල් පැල ටික අපි මේ දෙහි පැලේ තියෙන්නේ. අන්න එතෙන්ට අරගෙන ගිහිල්ලා තියෙන ලොකුවට නැහැ. ඒත් අතු ගාලා කරලා ගත්තොත් අපේ මිදුලත් නරකම නෑ ලස්සනයි. වැස්ස හන්දා මගේ වොයිස් එක ක්ලියර් ඇහෙනවද දන්නේ නෑ. දැන් උදේ 8:00මාරයි. පොඩි බඩගින්නකුත් දැනෙනවා. එහෙනම් අපි නූඩ්ල්ස් ටිකක් කමු නේද ගයිස්? ඉතින් ගයිස් ඔන්න ඉතින් මම නම් නූඩ්ල්ස් එක කන්නයි රෙදි වෙන්නේ. බලන්නකෝ මේකේ පාට. මම දවසට කියලා දෙන්නම් මේ නූඩ්ල්ස් එක කොහොමද හදන්නේ කියලා. සාමාන්‍යයෙන් ගොඩක් අය නූඩ්ල්ස් හදනකොට 99% නිකන් වේලිච්ච ගතියට තමයි කරන්නේ. ගොඩක් දේවල් මේකට ඇඩ් කරන්නේ. ඒත් අපේ පුරුද්දක් තියෙනවා මේ එළවලු වැඩිපුර මේකට එකතු කරනවා. සාමාන්‍යයෙන් ලූස් නූඩ්ල්ස් 250ක් ගත්තොත් වැඩිපුර එළවලු වර්ග වල එහෙම ඇඩ් කරලා සාමාන්‍යයෙන් 6 දෙනෙකුට විතර කන්න පුළුවන් විදිහට අපිට හදා ගන්න පුළුවන්. මගේ පුරුද්දක් තියෙනවා උදේ කෑමට ප්ලේන් ටියක් නැත්තම් කෝපි එකක් බොනවා. හිඟුරු දාලා ප්ලේන් ටියකුත් හදාගත්තා. එහෙනම් අපි බලමු මේ නූඩ්ල්ස් එකේ රසනේ. ලුණු එහෙම පදේමල තියෙනවා ගයිස්. සමහර අය නම් කැමති නැහැ ඉතින් අල දානවට. ඒත් අල එකතු කරත් මාරම රසයි. බුරියානි එකටත් අල එකතු කරනවනේ. දැන් මේකට මස් එකතු කරන්නත් පුළුවන්. මේ බුරියානි එක අපිට මේ සමායන්න. මේ නූඩ්ල්ස් එක අපිට බුරියානියක් වගේ හදලා ගන්නත් පුළුවන්. ඒකත් මම දවසක ඔයාලට කියලා දෙන්නම්. ප්ලේන් ටිකකුත් බීලා බලමු. ඒ කියන්නේ දැන් අර නූඩ්ල්ස් එකේ තියෙන ගම්මිරිස් රසයි දැන් මේ ප්ලේන් ටිකට ඉඟුරු දාලා තියෙනවා උණුවට තියෙනවා. එහෙම බොනකොට මාරම ගතිය. ඉතින් ගයිස් අපේ උදේ කෑම එක මේක තමයි. රසටම තිබුණා. තව කාලා නම් ඉවර නෑ ඉතින්. ඔයාලට ඉතින් දැන් කන්න බොන්න එපා. මං විතරක් කාලා හරියනවා. එහෙනම් ගයිස් දවල් කෑමට අපි ආයෙ හමු වෙමු.
ගායිස් ඔන්න ඉතින් මම නම් දවල් කෑම කන්න යන්නේ. ඔයාලා මොකද කරන්නේ? දැන් නම් 3:10යි. අද චුට්ටක් පරක්කු වුණා. අද අපේ ගෙදර දවල්ට වෙලා තියෙනවා බණ්ඩක්කා. බණ්ඩක්කා තෙල් දාලා ඒ වගේම පරිප්පු උයලා තියෙනවා. නෝමල් වතුර උයලා තියෙන්නේ. බිත්තර තම්බලා. බලමුද කොහොමද රස කියලා. කෑල්ලකුත් ගමුකෝ. බලන්න තක්කාලි හොඳට දාලා උයලා තියෙන මේ වණ්ඩක්ක මාළුව. පරිප්පු කිරිටම උයලා තියෙන්නේ. වණ්ඩක්ක මාළුව චුට්ටක් සැරට උයලා අරන් තියෙන්නේ. වණ්ඩක්ක මාළුව නම් හරි සුපිරි. ඔයාලා try කරන්න බලන්න. මේකට මම පොල් කිරි දැම්මෙම නැහැ. තෙල් දාලා අරන් තියෙන්නේ. සුදු ලූණු, බී ලූණු, තක්කාලි චුට්ටක් වැඩිපුර දාලා තමයි මේ බණ්ඩක්කා මාළුව තෙල් දාලා අරන් තියෙන්නේ. පරිප්පු නම් සාමාන්‍යයෙන් නෝමල් උයලා තියෙන්නේ. බිත්තරයක් තම්බලා ගත්තා. බිත්තරයක් නම් ඉතින් තැම්බුවේ ගුණේ ගැන හිතලා. නැත්තම් අර කන්න තියෙන ආසාවටම නෙවෙයි. ඉතින් මොකද හිතන්නේ? ඔයාලටත් ආස හිතිලා ඇති මේ කෑම එක දැක්කාම. ඔයාලත් එහෙනම් try කරලා බලන්න. ඒ වගේම යාළුවන් අතර share කරන්න. මගේ වීඩියෝ එක like කරන්න. අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහෙනම් ගිහිල්ලා එන්නම් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු.